ජීවිතයේ ප්‍රශ්න, කරදර සහ දෛනික කාර්යබහුලත්වය මැද අතරමං වෙලා සැබෑ සතුට අහිමි වෙලා ඉන්න ඔබට මේ කතාව ඔබේ ජීවිතයේ දෙස බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් කරાવી. මීදුමෙන් වැහුණු හැමෝම Tamanගේ පාඩුවේ කලබලෙන් දුවන මහ නගරයක්. මේ නගරේ පාර අයිනේ ආතර් කියලා වයසක සංගීතඥයෙක් හිටියා. කොයි තරම් සීතල වුණත් ඔහු ඇස් පියාගෙන හරිම නිස්කලංකව Tamanගේ චෙලෝ එක වාදනය කළා. එක දවසක් ජීවිතේ හැම දෙම කඩා වැටිලා අසරණ වුණු ක්ලාරා මේ වාදනය අහගෙන අඬමින් හිටියා. ඇය ආතර්ගෙන් ඇහුවා මේ ලෝකෙ මෙච්චර අමාරු වෙද්දි ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නේ? ආතර් වාදනය නවත්තලා සාක්කුවෙන් සීරීම් වැටුණු පුංචි වීදුරු ප්‍රිස්මයක් එළියට ගත්තා. ඒකට වැටුණු හිරු එළිය ඔහුගේ අත මැද ලස්සන දේදුන්නක් මැව්වා. මගේ දුවේ ඔහු කිව්වා. සතුරු කියන්නේ කාලගුණය වගේ වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒක අපි ලෝකයේ දිහා බලන්න තෝරා ගන්න කවුලුවක්. ඔහු අතීතය මතක් කළා. මගේ බිරිඳ නැතිහුණු කාලේ මගේ මුළු ලෝකෙම කළුවර වුණා. මම සංගීතය අතහැරියා. ඒත් කුණාටු හැමදාම තියෙන්නේ නැහැ. මම මටම පොරොන්දුවක් දුන්නා. අද දවසේ මම එක ආලෝක කිරණක් හරි හොයා ගන්නවා කියලා. ඒක උදේට බොන උණුසුම් කෝප්පි එකක් වෙන්න පුරුවන්. ඒ පුංචි ආලෝකීය ප්‍රිස්මයක් වගේ දේදුන්නක් කරගන්න තියෙන්නේ අපේ අතේ. ඔහු ඒ ප්‍රිස්මය ක්ලාරාගේ අතින් තිව්වා. එදා රෑ ක්ලාරා ඒ ප්‍රිස්මය Tamanගේ පුංචි කාමරේ ජනේලෙන් තිව්වා. පහුවදා උදේ නැගිට්ටම ගෙවන්න තියෙන බිල්පත් ගොඩක් මැද්දේ වුණත් ඇය හිතුවා අද මම එක ආලෝක කිරණක් හරි හොයාගන්නවා. පාන් කෑල්ලක රස අහසේ පාවෙන වලාකුළක් දිහා බලලා ඇය අලුතෙන් hina වෙන්න පුරුදු වුණා. ජීවිතේ ප්‍රශ්න තිබුණා. ඒත් ඇගේ හිතේ ලොකු නිස්කලංක බවක් තිබුණා. අලුත් රැකියාවේ කොයිතරම් ප්‍රශ්න ආවත් ඇය හිටියේ සතුටින්. ඔයා කොහොමද මේ කලබලයේ ඇස්සේ මෙච්චර සතුටින් ඉන්නේ කියලා යාළුවෙක් අහද්දි ක්ලාරා hina වෙලා ආතර් වගේම නිස්කලංකව කිව්වා. සතුටු කියන්නේ කාලගුණය නෙමෙයි අපි බලන කවුලුව. අඳුර කියන්නේ తాවකාලික දෙයක්. ඔයා දිගටම ආලෝකේ හොයවුවොත් ඒක ඔයාව හොයාගෙන එවි. සතුටු කියන්නේ ප්‍රශ්න නැති වෙන එකට නෙමෙයි. තියෙන පුංචි දෙයට කෘතඥ වෙන එකටයි. ජීවිතේ කියන්නේ මේ ඒ ආලෝකේ හොයාගෙන යන ලස්සන ගමනක්. ඔබේ ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය වටිනා ආදර්ශයක් මෙහි අන්තර්ගතයි. වීඩියෝව නරඹා ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.